අතීතයේ අපි දන්නවා ඉන්දියාවේ හැදුවා ටජ් මහල. ශාජහාන් රජතුමා විසින් ඉදි කළ ඔහුගේ මුම්තාස් දේවිය සීවීම සඳහා ඉදි කළ ටජ් මහලේ වැඩ කටයුතු සඳහාත් මෙම ස්ථානයෙන් මේ රෝස තිරුවානා රැගෙන ගිය බවට ඉතිහාසයේ සඳහන් වනවා. විශාලත්වය අතින් නාමල්ලු වෙන අක්කර 260ක පමණ වපසරියක ව්‍යාප්ත වෙලා තියෙනවා. අපි දැන් මේ බලන්න යන රෝස තිරුවානා කන්ද සාමාන්‍ය වසර මිලියන 550ක පමණ අතීතයක් තිබෙනවා. ලොකේෂන් අපි අද ඇවිල්ලා ඉන්නවා දකුණු ආසියාවේ විශාලතම රෝස තිරුවානා කන්ද බලන්න. අපිට මේ ජාතික නාමල්ලු වෙන ඇතුළු රෝස තිරුවානා කඳු වැටිය නරඹන්න පුළුවන්. ගරා වැටුණු චෛත්‍යරාජානන් වහන්සේ මෙතනදී අපිට බලා ගන්න පුළුවන්. මෙම ස්ථානයේ පිහිටලා තියෙන්නේ සීගිරිය දඹුල් රජ මහා විහාරය සහ ඉබ්බන් කටුව සොහොන්බිම් කියන මේ අතරමැද කලාපේ මේ ස්ථානයන්ට සමීපව තමයි මේ නාමල්ලු වෙනත් පිහිටලා තියෙන්නේ. හරිම නැවුම් වාතාශ්‍රයක් ඇඟට ගතට දැනෙන තැනක් තමයි නාමල්ලු වෙන කියලා කියන්නේ. ඉතින් ඔයාලත් නිවාඩු පහඩුවේ ඉන්නවා නම් ටිකක් රිලැක්ස් වෙන්න කොහේ හරි යන්න හිතාගෙන ඉන්නවා නම් එන්න හොඳම තැනක් තමයි මේ නාමල්ලු වෙනත් රෝස තිරුවානා කන්දත් බලන්න එන එක. දැන් නම් ටිකක් විතර මහන්සි. අපි දැන් මෙතෙන්ට එන්න කොහොම හරි පයින් ආවා කිලෝමීටර් 2ක්. අතීතයේ අපි දන්නවා ඉන්දියාවේ හැදුවා ටජ් මහල. ශාජහාන් රජතුමා විසින් ඉදි කළ ඔහුගේ මුම්තාස් දේවිය සීවීම සඳහා ඉදි කළ ටජ් මහලේ වැඩ කටයුතු සඳහාත් මෙම ස්ථානයෙන් මේ රෝස තිරුවානා රැගෙන ගිය බවට ඉතිහාසයේ සඳහන් වනවා.